දියවැඩියාව හොඳ කරන්න අමාරුයි. වකුගඩු රෝගී තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක සුව කරන එක තවත් අපහසුයි. මේ වගේ තත්ත්වයන් ඇතුලේ ඔබ ඒ වෙනුවට දුන්නු විසඳුම ගැන අපි කෙටි හැඳින්වීමක් කරලා ඉමු. අග්නිටී කියන්නේ ලෝකයේ දියවැඩියාව අපේ ඔළුව වලට දීලා තියෙන අදහසක් තියෙනවා මේක සුව කරන්න බෑ, මේක නිදන්ගත රෝගයක්, Tamanගේ කර්මෙත් එක්ක මේක එන්නේ මේ විදිහේ ලොකු දේවල් ටිකක්. පළවෙනිම උදාහරණය තමයි මම දැන් අවුරුදු ගානකට කලින් දියවැඩියාව මගේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා කියන සහතිකේ මට රසායනිකව ලැබිලා තියෙනවා. ඉතින් ඒ මම පාවිච්චි කරපු බෙහෙත නැති වෙන්න නොදී ඉස්සරහට අරගෙන යන්න තමයි අපි මේ අග්නි ස්පයිස් ටී එක නිෂ්පාදනය කරලා වෙළඳ පොළට අරන් ආවේ. මොකද ඇඟේ තිබුණ සීනි තත්ත්වය මගේ ඇඟේ තිබිලා ඒක නැති වුණායින් පස්සේ ඒ ලැබෙන සහනය අත්විඳපු කෙනෙක් විදියට අපි හැමෝටම සනීප වෙන්න පුළුවන්. එකම දේ දියවැඩියාව ඇඟේ හැසිරෙන ක්‍රමයේ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. අන්නේ ක්‍රමය හඳුනාගත්තාන් පස්සේ දියවැඩියාව කියන ලෙඩේ මැඩපවත්වන්න සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කරන්න නිට්ටාවට සූපත් වෙන්න පුළුවන්.